to my YouTube channel. අද අපේ මල්ෂගේ බර්ත්ඩේ එක. ඉතින් මං හිතුවා ඒක ලස්සන මෙමරි එකක් විදියට තියාගන්න. සෙකන්ඩ් ඉයර් එකේදී අපේ මල්ෂට විතරයි හොස්ටල් හම්බුනේ. නිසා බෝඩින් එකේ මල්ෂ නැහැ. ඉතින් අපි හැමදාම වගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට චූටිම හරි සර්ප්‍රයිස් එකක් දෙනවනේ. ඉතින් අපි හිතුවා යාටත් චූටි සර්ප්‍රයිස් එකක් දෙන්න. අපි යාට ගිෆ්ට් එකක් නම් අරගෙන තිබ්බේ. අපිට තව මොනවා හරි දෙන්න ඕන කියලා අපි ටවුන් එකට ගියා ගිෆ්ට් එකක් බලන්න. ඊට පස්සේ ගිෆ්ට් අරගෙන අපි ගියා යාට කේක් එකක් ගන්න. ඊට පස්සේ ප්ලෑන් කළේ යාව කොහොමද අපි ගෙන්න ගන්න කියලා. අරුමි කෝල් කළා කිව්වා මේ මොකද්ද කේස් එකක් වෙලා ගියා කියලා. ඇත්තටම ඔතන ඔහම කතා කළාට එයා ඒක පිළිගත්තේ නැහැ. මොකද අපි දර්ශිට බොරු කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතන තමයි සර්ප්‍රයිස් එක දෙනවා කියලා හිතාගත්තේ. අපි එයා එනකන් පැයක් විතර මෙතන බලාගෙන හිටියා. මොකද එයාව ගෙන්න ගන්න එක හරිම අමාරු වැඩක් වුණා. අමාරුවත් කමක් නැහැ. බලන්නකෝ එයා අන්තිමට සර්ප්‍රයිස් වෙනවද නැද්ද කියලා. ඔය ඇති නිල් පාට කුඩයක් පේන්නේ එන්නේ එයා. ඒ වෙද්දිත් එයාට සැක හිතිලා තිබ්බේ ඉතින් අපි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. ඔනතන්දී අපි දකිනවා. ඒ වුණාට එයා දැක්කේ නෑ වගේ ඉඳලා තියෙනවා. ඇත්තටම මේ සර්ප්‍රයිස් එක නම් චුට්ටක්වත් හරි ගියේ නැහැ. මොකද එයා කලින් ඉඳන්ම එයාට තේරිලා තියෙනවා අපි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. දැන් අපි මේ බලන් ඉන්නේ අපි දැක්කනම් එයා උඩට ආවේ නැත්තේ කියලා. කොහොම හරි ඔන්න ඔතෙන්දි තමයි එයා ආවේ. හරි දෙන සර්ප්‍රයිස් එකට සර්ප්‍රයිස් වුණානේ. හැබැයි මේ ෆොටෝ එක දැකලා නම් එයා ඇත්තටම සර්ප්‍රයිස් වුණා. එයා මේ වගේ දෙයකට ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙන්නේ. අතට ඔයා එක අපිට පස්සෙත් ගොඩක් වෙලා කිව්වා. සර්ප්‍රයිස් වුණා. දැන් චුට්ට අඬන්න. ඇත්තටම එයා ඔහොම සතුටින් දැක්කලා අපිට ගොඩාක් සතුටුයි. අනික අපි කරපු පුංචි දෙයක් හරි එයා සර්ප්‍රයිස් වුණානේ. ඒකටත් අපිට ගොඩාක් සතුටුයි. මේක ලස්සනයි හලු. ඇයි තව එකක් තිබ්බ ඕකත් එක්ක දැක්කේ නේද? ඒකට වඩා මේකට අවශ්‍යයි. මම කියනවා වගේ දෙයක් වලට හම්බෙයි කියලා. ආයි ඔයා මේක නෑ මම මේ වගේ දෙයකට කැමැත්තෙන් හිටියා. යාළුවා දෙයි කියලා. එහෙම දෙයි කියලා හිතුවේ නෑ මට කැමැත්තෙන් හිටියා යාළුවෙක් දෙයි කියලා. ඔයාලට හම්බෙනවා නම් කැමතියි කියලා හිතගෙන. දැන් හම්බෙරණ මේකට මං කැමතියි. ඉතින් ඔයාලට සතුටු වෙයිද? අදහස ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මේ යාළුවෝ ටික ගැන මොකද කියන්නේ? සතුටුයි ඉතින්. මං
යාළුවෙන් ඉන්න ඉතින් හොස්ටල් එකට වෙලා. හොස්ටල් එකේ හිටියනම් අපි රෑ 12ට දේශ කරනවා. අපිට මතක් වුණා පස්සේ අපිට බර්ත්ඩේ ගර්ල් ගෙන් ට්‍රීට් එකක් හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි කළේ දවස් ගානක හම්බ වෙලා නැහැ වගේ කතා කර කර කෑම කාපු එක. කෑම කාලා අපි ගියා බීච් එකට. මෙතන නම් තර්ෂී මල්ෂයි නැහැ, මොකද එයාලා ගියා රැල්ල පාගන්න. අපිට ඒ වෙලාවේ බීච් එකට යන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. අපිට මෙතනට වෙලා ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉතින් මේ වගේ ලස්සන දේවලුත් අපිට පේනවා. අපි බලන් හිටියේ මේ බොයි කොයි වෙලාවෙ හරි ඩාන්ස් කරනකම්. එහෙමනම් උනේ නෑ බයි. අපේ අරුණීට ගොඩ දවසක ඉඳන් මෙන්න මෙතනට යන ආසාවක් තිබ්බා. මම හරියටම කියන්න දන්නේ නැහැ මේක නම් මොකක්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි ඔතනට ආපු නිසා මල්ෂගේ හොස්ටල් එකට තව පොඩි දුරක් වගේ තමයි තිබ්බේ. අපි පයින් තමයි ගියේ. කොහොම හරි අද vlog එකත් මෙතනින් ඉවරයි. මට හිතෙනවා මේක අපි කවදා හරි බලද්දි ලස්සන මෙමරි එකක් වෙයි කියලා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙමු. Bye.